පොදු ප්‍රවාහන බස් රථයක නැගලා බස් පාරවල් දිගේ ගමන් කරමින් ඒ මාර්ගවල තියෙන සුන්දරත්වය වගේම ඒ මාර්ග දිගේ ගමන් කරලා ළඟා වෙන්න පුළුවන් සුවිශේෂ සංචාරක ගමනාන්ත ගැන ඔයාලත් එක්ක කතා කරමින් ලස්සන ගමනක් යන අපි අද ආයෙත් ඇවිල්ලා ඉන්නවා ලස්සන නගරයකට. සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන නගරයක් දැරණියගල නගරය. දැරණියගල බස් නැවතුම්පලේ ඉඳන් ලස්සන ගමන් මාර්ගයක් දිගේ ගමන් කරන දැරණියගල උඩ මාලිබොඩ බස් රථය නැගලා අපි අද ගමන් කරමින් ඉන්නවා. ලස්සන බස් රථ මාර්ග දිගේ ගමන් කරමින් ඒ ගැන කතා කරමින් වීඩියෝ ගොඩාක් අපි දැන් මේ වෙනකොට කරලා තියෙනවා. අපේ වීඩියෝ බලන ඔයාලා ගොඩාක් දෙනෙකුට මතක ඇති මීට කලින් දැරණියගල නගරේ ඉඳන් මස්කෙලිය දක්වා වගේම දැරණියගල නගරේ ඉඳන් ගිනිගත් තේන දක්වා ගමන් කරමින් අපි කරපු වීඩියෝ ගැන. ඒ වීඩියෝ වලදීත් අපි කතා කරපු ලංකාවේ උසම සංගිලි පාලම වෙන නක්කාවිට සංගිලි පාලම ගාවට තමයි අපි මේ ළඟා වුණේ. බස් රථේ මොහොතකට නතර කරලා නැවතත් බස් රථේ ඉදිරියට ගමන් කරනවා. සංගිලි පාලම පහු කරලා මීටර් 500ක් විතර යද්දී දකුණු අත පැත්තට තියෙන පොඩි පටු මාර්ගයේ දෙසට අපේ බස් රථය හරවලා ගමන් කරනවා. එතනදී අපේ බස් රථය සීතාවක ගඟ හරහා ඉදි කරලා තියෙන පාලම දිගේ ගමන් කරලා ඒකට ගමන් කරනවා. සීතාවක ගඟ හරහා ගමන් කරන මේ ශ්‍රී ලංකම බස් රථය හරිම සොඳුරු දර්ශනයක්. ඒ වගේම විශේෂයෙන් අපි මේ පහු කරමින් ඉන්න සීතාවක ගඟ දෙපස ඉතා කුඩා විදුලි බලාගාර ගණනාවක් පුද්ගලික ආයෝජකයෝ විසින් ඉදි කරලා තියෙනවා කියලා අපි දැනගත්තා. මේ පාලම ගාවත් එවැනි කුඩා විදුලි බලාගාරයක් ඉදි කරලා තියෙනවා අපි දැක්කා. ඉතින් එම ස්ථාන පහු කරලා අපේ බස් රථය ඉදිරියටම ගමන් කරනවා. අපි අද මේ ගමන් කරමින් ඉන්න දැරණියගල උඩමාලිබොඩ මේ බස් රථය විශේෂ බස් රථයක්. මේ බස් රථය මේ ප්‍රදේශයේ තියෙන මේ ගම්මානවල ජීවත් වෙන අයට වගේම ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න යන අයටත් ප්‍රවාහන පහසුකම් සපයන බස් රථ මාර්ගයක්. ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන ගමන් කරන අය මේ බස් රථේ නැගලා ගමන් කරලා උඩමාලිබොඩින් බැහැලා කැල මාර්ගයක් දිගේ ගමන් කරලා ශ්‍රී පාදස්ථානයේ අසලට ළඟා වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන් මේ මාර්ගය කැලෑබද මාර්ගයක් නිසාම ඊටම දුෂ්කර මාර්ගයක් කියලා තමයි ගොඩක් දෙනෙක් කීවේ. ඒ නිසාම විශේෂයෙන් තරුණ පිරිස් මේ මාර්ගය දිගේ ගමන් කරනවා කියලත් අපිට දැනගන්න ලැබුණා. සමන් දෙවියන්ගේ අඩවිය මැදින් ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගනිමින් අපි මේ බස් රථ මාර්ගය දිගේ තව දුරටත් ඉදිරියට ගමන් කරනවා. අපි අද මේ ගමන් කරමින් ඉන්න දැරණියගල උඩමාලිබොඩ මේ බස් රථ මාර්ගයේ කිලෝමීටර් 18.5ක පමණ දුරක් ආසන්න වශයෙන් තියෙනවා. දැරණියගල උඩමාලිබොඩ මේ බස් රථ මාර්ගයේ වර්තමාන සම්පූර්ණ බස් ගාස්තුව රුපියල් 152ක්. මේ බස් රථ මාර්ගයේ ගමන් කරන ඉතාම දුෂ්කර මාර්ගයක් දිගේ. ඒ නිසාම මේ බස් රථ මාර්ගය මේ කිලෝමීටර් 18.5ක දුර ගමන් කිරීම සඳහා ආසන්න වශයෙන් පැයකුත් විනාඩි 15ක පමණ කාලයකුත් ගත කරනවා. ඉතාම සොඳුරු පරිසරයක් මැද්දෙන් කුඩා නිවාස අයිනෙන් තියෙන ගම්මානයේ මැද්දෙන් දැරණියගල ඩිපෝට අයිති ශ්‍රී ලංකම බස් රථය සෙමෙන් ඉදිරියට ගමන් කරනවා. මේ ඉන්නේ විමල රත්න මාමා. මෙතුමා මීට කලින් මම කරපු ගිනිගත් තේන දැරණියගල බස් රථයේ ගමන් කරමින් හිටපු මගියෙක්.
ඒ ගමනේදී අප අතර හිතවත්කමක් ගොඩනැගුණා. ඉතින් අද විමල රත්න මාමා මේ බස් රථ මාර්ගයේත් මාත් සමග ගමන් කරනවා. මේ බස් රථ මාර්ගය ගැන සියලුම තොරතුරු ලබා දෙමින් එතුමා මට මේ බස් රථ ගමනේදී උදව් කරමින් ඉන්නවා. ඉතින් ඒ සොඳුරු මිනිසුන් එක්ක මේ බස් රථ මාර්ගය දිගේ මම තවදුරටත් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. දැරණියගල නගරෙන් බස් රථයට නැගපු අපි නක්කාවිට දබාර බදුල්ල කැටිය පොද්දෙනි කන්ද මාලිබොඩ කියන නගර පහු කරගෙන රංවල හරහා ගමන් කරලා උඩ මාලිබොඩ දක්වා ගමන් කරන්න නියමිතයි. මේ ගම්මානවල ජීවත් වන බොහොමයක් දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය විදියට යාල කරන්නේ තේ රබර් සහ කුරුඳු වැනි වගාවන් වල යෙදීම. ගොවිතැනින් ජීවත් වන මෙයාලා ගොඩාක් දෙනෙක් මාත් එක්ක කිව්වේ මේ මාර්ගවල තියෙන අබලන් බව නිසා යාලා ගොඩාක් දෙනෙක් දැඩි ලෙස පීඩා විඳිනවා කියලා. ඉතින් යාලා මගෙන් ඉල්ලා සිටියා මේ මාර්ග ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කියලා අපේ වීඩියෝ හරහා. ඉතින් ඒ ගම්මානවල ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගේ ඒ ඉල්ලීමත් මේ වීඩියෝවේදී මම මේ බලන සියලු දෙනා වෙනුවෙන් කරන්න කැමතියි. මේ මාර්ගවල දැඩි අබලන් බව යම්කිසි ලෙසකින් හෝ ප්‍රතිසංස්කරණය කරලා දෙනවා නම් මේ ගම්මානවල ජීවත් වෙන ගොඩාක් දෙනෙක්ට ඒක ලොකු පහසුවක් වෙන්න පුළුවන්. අපි දැන් මේ ගමන් කරමින් ඉන්නේ ඊටාම පටු මාර්ගයක් දිගේ. අපි මේ ගමන් කරන මාර්ගයේ පටු වුණාට මේ මාර්ගය ඊටාම සුන්දර පරිසරයක් මැද්දෙන් තමයි වැටිලා තියෙන්නේ. මේ වගේම සොඳුරු පරිසර පද්ධති මැද්දෙන් සොඳුරු ගමනාන්තවලට ගමන් කරන චාරිකා කීපයක්ම අපි පසුගිය මාස ටිකේ ඔයාලත් එක්ක ගමන් කළා. ඒ වගේම ඉදිරියේදීත් ඒ වගේම සොඳුරු චාරිකා කීපයක්ම අපි සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපිත් එක්ක ඒ චාරිකාවලට එකතු වෙන්න ඔයාලා කැමති නම් 0739 755යි 0209 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩය යොමු කරලා තියන්න. ඒ හරහා අපි ඔයාලව අපේ සංචාර ගැන දැනුවත් කරන්න සූදානම්. අපි අද මේ ගමන් කරන බස් රථය දැරණියගල ඩිපෝට අයිති ශ්‍රී ලංකම බස් රථයක්. අද බස් රථයේ රියදුරු මහතා වශයෙන් කටයුතු කරන්නේ සමන්සිරි මහතා. එයා වසර 13ක පමණ රියදුරු වෘත්තියේ පළපුරුද්දක් ඇති කෙනෙක්. ඒ වගේම රිය සහායක වශයෙන් කටයුතු කරන්නේ චමින්ද මහතා. එයාත් පොදු ප්‍රවාහන බස් රථවල වසර ගණනක පළපුරුද්දක් ඇති සේවක මහතෙක්. ඉතින් මේ ගම්වල ජීවත් වෙන කීප දෙනෙක් වගේම ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න ගමන් කරන කීප දෙනෙකුත් ඉන්න අපේ මේ බස් රථයේ අපේ රියදුරු මහතා පරිස්සමෙන් අරගෙන ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. භගවන්තලා වැවිලි සමාගමට අයිති කුරුඳු සහ තේ වගා කරලා තියෙන ඉතාමත් සුන්දර පරිසර කලාපයකට අපේ බස් රථය දැන් පිවිසෙමින් තියෙනවා. මේ වතුයාය මාලිබොඩ එස්ටේට් කියලා තමයි හඳුන්වන්නේ. ඉතාම සුන්දර පරිසරයක් මැද්දේ පිහිටලා තියෙන වතුයායක්. අපේ හිතට වගේම ගතට සිසිලසක් දැනෙනවා මේ මාර්ගය දිගේ ගමන් කරද්දී. ඉතාම සුන්දර පරිසර පද්ධතියක් මැදින් දැන් මේ බස් රථය ගමන් කරමින් තියෙනවා. ඒ සුන්දර පරිසරයේ විඳිමින් ඒ සුන්දර දසුන් වලත් එක්ක බෙදා හදා ගනිමින් අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. මේ බස් රථ මාර්ගයේ ගමන් කරලා ගමන් කරන්න පුළුවන් සුවිශේෂ ස්ථානයක් තියෙනවා. ඇලි 7 කියලා තමයි එම ස්ථානය හඳුන්වන්නේ. එකම දියැල්ල ස්ථාන 7කින් පහළට කඩාගෙන වැටෙන ස්ථානය ඇලි 7 කියලා හඳුන්වනවා. ඉතින් දියඇලි 7ක් විදියට මේ දියැල්ල පහළට කඩාන වැටෙනවා. නමුත් එම ස්ථානයට ළඟා වෙන්න නම් උඩමාලිබොඩ මේ බස් රථයෙන් බැහැලා කිලෝමීටර් 6ක විතර දුරක් ශ්‍රී පාද රක්ෂිතය තුළට ගමන් කරන්න ඕන. ඉතාම සොඳුරු පරිසරයක් මැද්දේ තමා මේ දියඇලි 7 පිහිටලා තියෙනවා කියන්නේ. නමුත් අපිට එම ස්ථානයට ගමන් කරන්න තරම් අද වෙලාවක් නැහැ. සොඳුරු මාර්ගයක් දිගේ ගමන් කරමින් තියෙන අපේ බස් රථය දැන් ළඟා වෙමින් ඉන්නේ මාලිබොඩ දෙසට.
මාලිබොඩ කියන්නේ මේ බස් රථ මාර්ගයේ හමු වෙන ප්‍රධාන සංධි ස්ථානයක්. මාලිබොඩ ගම්මානයේ මැද්දේ කුඩා බස් නැවතුමක් පිහිටලා තියෙනවා. වටරවුමක් මෙම ස්ථානයේ තියෙන්නේ. එම ස්ථානයේ බස් රථය නැවතුවට පස්සේ කීප දෙනෙක්ම බස් රථයෙන් බැහැලා ගියා. ඉතින් එම ස්ථානේ පහු කරගෙන නැවතත් අපි සොදුරු ගම්මාන මැද්දෙන් ගංගා ඇලදොල පහු කරගෙන උඩ මාලිබොඩ දෙසට ගමන් කරමින් ඉන්නවා. ලංකාව ඉතාම ලස්සන. ඒ වගේම ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු විදුලියක් උත්පාදනය කරලා දෙන කුඩා විදුලි බලාගාර ගණනාවක් පිහිටලා තියෙන බස් රථ මාර්ගයක් දිගේ තමයි අපි ගමන් කරන්නේ. අපි මේ ගමන් කරන ප්‍රදේශවල ජීවත් වෙන අයට කොළඹ හෝ අවට නගරවල ජීවත් වෙන අයට වගේ ඉතාමත් හොඳ ප්‍රවාහන පද්ධතියක් වගේම සුඛෝපභෝගී ජීවන රටාවකුත් නැහැ. නමුත් ඉතාමත් පිරිසුදු වාතය ආශ්වාසය සඳහා යාලට තියෙනවා. ඒ වගේම ඉතාම පිරිසුදු ජලය යාලා පරිභෝජනය කරනවා. ඒ වගේම මේ පරිසරය ඉතාම නිහඬ නිසංසල බවක් තියෙනවා. දැරණියගල උඩමාලිබඩ මේ බස් රථ මාර්ගයේ උදෑසන සිට හවස් වන තුරුම දැරණියගල සිට වගේම උඩමාලිබඩිනුත් බස් රථ ගමන් කරනවා. මේ බස් රථ මාර්ගයේ සම්පූර්ණ දෛනික බස් ධාවන කාලසටහන වෙනද වගේම ටීලොක් සිලෝන් අපේ Facebook page එකේ පළ කරලා තියෙනවා. එතනින් ඔයාලට මේ බස් රථ මාර්ගයේ දෛනික සම්පූර්ණ බස් රථ ධාවන කාලසටහන බලා ගන්න පුළුවන්. දැරණියගල උඩමාලිබඩ මේ බස් රථ මාර්ගය දිගේම අපි ගමන් කරද්දී කුඩා ජල විදුලි බලාගාර ගණනාවක් පහු කරගෙන තමයි අපි ගමන් කරේ. අපි මේ දකින්නේ තෙවැනි කුඩා ජල විදුලි බලාගාරයකට ජලය රැගෙන යන ජල නලයක්. මේ ප්‍රදේශයේ ජලයෙන් සන්තෘප්ත කලාපයක් කියලා කියන්න පුළුවන්. ගොඩාක් ස්ථානවල ජල නල උතුරමින් ජලය ගලාගෙන යනවා අපි දැක්කා. ඒ ප්‍රදේශය පහු කරගෙන අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්නේ අපේ ගමනාන්තය වෙන උඩමාලිබොඩ ගම දෙසට. මේ දකුණු පසින් අපිට පේන උඩමාලිබොඩ තේ කර්මාන්ත ශාලාව මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්න ස්ථානෙන් තමයි උඩමාලිබොඩ හරහා ශ්‍රී පාදස්ථානයට ගමන් කරන අය බස් රථෙන් බහින ස්ථානය වලින් ප්‍රධානම ස්ථානයක් පිහිටලා තියෙනවා. මෙතනින් දකුණට තියෙන පාර දිගේ ගමන් කරලා ඊටම දුෂ්කර මාර්ගයක් දිගේ ගමන් කරලා ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කරන්න පුළුවන්. අපි අද මේ ගමන් කරපු බස් රථයේත් පැමිණපු කීප දෙනෙක්ම එම ස්ථානයෙන් බැහැලා එම මාර්ගයේ දිගේ ඉදිරියට ගමන් කරනවා අපි දැක්කා. ඉතින් එම ස්ථානය පහු කරගෙන අපේ ගමනාන්තය දක්වා අපි ගමන් කරමින් ඉන්නවා. අපි මේ ගමන් කරමින් ඉන්න ප්‍රදේශයේ ඉදිරියෙන් අපිට මේ පෙනෙන කඳුයාය මැදින් තමයි අපි කලින් සඳහන් කරපු ඇලි හත කියන ඒ සුන්දර දිය ඇලි හත පහළට ගලාගෙන එන්නේ. එම ස්ථානය අද තරමක මිහිදුම් සහිත බවක් පෙනෙන නිසා ඇලි හත අපිට බලා ගන්න අපහසුයි. නමුත් පැහැදිලි අහස තියෙන දවසක මෙම ස්ථානයෙන් ගමන් කරද්දී එම දිය ඇලි හත පහළට කඩාගෙන වැටෙනවා. මෙම ස්ථානයේ නම් බලන්න පුළුවන් කියලා බස් රථේ ගමන් කරමින් හිටපු අය අපිට කිව්වා. ඉතින් එම ස්ථානය පහු කරගෙන සුන්දර ගමන් මාර්ගයේ දිගේ අපේ ගමනාන්තය දක්වා අපි ගමන් කරමින්
ඉතාමත් සොඳුරු පරිසර කලාපයක් මැද්දෙන් ආපු ගමනක්. කිලෝමීටර් 18.5ක බස් රථ ගමන අපි දැන් නිමා කරමින් ඉන්නවා. මේ බස් රථ ගමනේදී අපිට සහාය වුණු රියදුරු සමන්සිරි අයියට වගේම රිය සහායක චමින්ද අයියටත් අපි ස්තුතිවන්ත වෙනවා. එයාලා අපිට දැක්වූ සහයෝගයට. ඒ වගේම දැරණියගල ඩිපෝවේ ඩිපෝ කළමනාකාරතුමා වගේම දැරණියගල ඩිපෝවේ සේවයේ නියුතු දයාරත්න මහතාටත් අපි ස්තුතිවන්ත වෙනවා. එයාලා අපිට දැක්වූ සහයෝගයට. ඒ වගේම මේ බස් රථ ගමනේදී මට ගොඩාක් උදව් කළ විමලරත්න මාමටත් මම ස්තුතිවන්ත වෙනවා මේ ගමන පුරාවටම එතුමා මට දැක්වූ සහයෝගයට. ලංකාවේ තියෙන ලස්සනම බස් රථ ගමනක් දැරණියගල බස් නැවතුම් පොලෙන් බස් රථයට නැගපුවා අපි උඩමාලිබොඩ බස් නැවතුම් පොලෙන් බස් රථයෙන් බැස්සා. ඒ ළඟම තියෙන මේ ගඟ ගාවට අපි ආවා. හරිම සොඳුරු පරිසරයක පිහිටලා තියෙන මේ ගඟ පහළට ගලාගෙන යන මේ ජලය ලංකාවේ අපිට ගොඩාක් වැදගත් විදුලි බලය ස්ථාන ගණනාවකදී නිපදවමින් තමා පහළට ගලාගෙන යන්නේ. ඊටම සොඳුරු බස් රථ මාර්ගයක් දිගේ ආපු ගමනක්. ඊටාම වටිනා පරිසර කලාපයක පිහිටලා තියෙන බස් රථ මාර්ගයක්. ඉතින් මේ සොඳුරු බස් රථ ගමනේදී අපිට මේ බස් රථයේ රියදුරු මහත්තයා වගේම රිය සහායක මහතා උදව් කරා. ඉතින් මම මේ දැරණියගල ප්‍රදේශය හඳුනාගත්ත අපේ විමලරත්න මාමා මට ගොඩාක් උදව් කරා මේ බස් රථ ගමනේදී. එතුමා මට උදේට කෑම එකකුත් අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් මේ සියලුම දෙනාට මේ සොඳුරු බස් රථ ගමනේදී මේ සියලුම තොරතුරු ඔයාලත් එක්ක බෙදා හදා ගන්න උදව් කරපු මේ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. දැරණියගල උඩමාලිබොඩ බස් රථ ගමන අපි මේ ලස්සන ගංගාවෙන් අවසන් කරනවා. මේ වගේම සොඳුරු බස් රථ මාර්ග දිගේ ඉදිරියට ගමන් කරමු. ඒ සියලුම තොරතුරු වෙනදා වගේම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අරමුණෙන් මේ සොඳුරු ගම් ඉවුරයිනෙන් අද අපේ බස් රථ සංචාරය නිමා කරනවා.